සුබ දවසක් යාළුවනේ. අද නම් මම ඔයාලට පෙන්නන්නේ මේ පළතුරු ගැන නන් නෙවෙයි. මම අද ඔයාලට පෙන්නන්නේ රෝස්මේරි ශාකය පිළිබඳව. මේ රෝස්මේරි ශාකය අයිති යාළුවනේ මධ්‍යධරණී කලාපයට. මධ්‍යධරණී කලාපයේ තමයි මේ ශාකයේ නිජබිම වෙන්නේ. ඒ වගේම යාළුවනේ මේ ශාකය බොහොම ඖෂධීය ශාකයක්. මේ ශාකයෙන් යාළුවනේ අපිට ආහාර නිෂ්පාදනයේදී කුළුබඩුවක් විදිහට භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ මේ ශාකය මස් වර්ග, ඒ වගේම සුප් වර්ග, ඒ වගේම පාන් සැකසීමේදී භාවිතයට ගන්නවා මේ රටවල් වල අය. ඒ වගේම යාළුවනේ මේ ශාකයෙන් ගොඩාක් ඖෂධීය තෙල්, සමහර රූපලාවන්‍ය දේවල් නිෂ්පාදනය කරන්නත් මේක භාවිතා කරනවා කියලා මම අහලා තියෙනවා. ඊටත් අමතරව මේ ශාකය හිසේ කැක්කුම, නිින්ද නොයාම, හිස කෙස් වැටීම වගේ හිසේ රෝගවලට ඖෂධීය තෙල් නිෂ්පාදනයේදී භාවිතා කරනවා. ඊටත් අමතරව මගේ යාළුවෝ හැමෝම මේ ශාකයෙන් එක පැලයක්, එක ඉත්තක් පැල කරගන්න ඕගොල්ලන්ගේ ගෙවත්තේ. මොකද මේක අපිට ඔළුව කැක්කුමක් ආපුවාම, ඒ වගේම මේ ශාකය හරි මිහිරි සුවඳක් තියෙනවා යාළුවනේ. ඒ සුවඳ නිසාම අපිට ඇත්තටම මේකෙන් ගෙදර තිබ්බොත් එහෙම හදිසිය ඔළුව කැක්කුමක් වගේ ආවහම මේක චුට්ටක් තම්බලා හුමාලේ අල්ල ගන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් අපිට තේ එකක් හදාගෙන බොන්න පුළුවන්. මේක නම් ගොඩක් විශාල මේ පඳුරක්. මේ ගොඩක් විශාල පඳුරක් හැටියට තමයි මේක තියෙන්නේ. මේකේ යාළුවනේ තව මල් එනවා. තාම නම් මේකේ මල් ඇවිත් නැහැ. නිල් පාට මල් එනවා. ඊට අමතරව දම් පාටත් වගෙත් වෙනවා. සුදු පාටටත් මල් හැදෙනවා. මේක පුරාණයේ හිටපු මිනිස්සු මේ ශාකය කාට හරි දුන්නොත් හරි එහෙම කරොත් එහෙම මේකෙන් මේ කියන්නේ ඒ ශාකයක් කාට හරි දුන්නොත් ඒකෙන් පිනිබිඹු වෙන්නේ මේ විශ්වාසය සහ ආදරය කියලා මම පොතපත ඇසුරෙන් දැනගෙන තියෙනවා. මගේ යාළුවෝ ඔක්කොමලා මේ ශාකය ඕගොල්ලන්ගේ නිවසේත් හිටව ගන්න පුංචි ඉත්තක් හරි පැල කරගෙන තියාගන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි නම්, හොඳයි නම් මට කමෙන්ට් කරන්න, මට ලයික් කරන්න, මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒක තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. මේකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් මට කියන්න බැරි වෙච්ච දෙයක් තිබ්බා නම් ඒකත් ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් ලියන්න. ඇත්තටම යාළුවනේ මේක නම් විශාල පඳුරක්, ගොඩාක් ලොකු විශාලයට තියෙනවා. ඔයාලට මේක බැලුවට ගොඩක් ස්තුතියි. මම ආයෙත් වීඩියෝ එකකින් ඔයාලට ලස්සන දෙයක් අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි.